ගලන්න මේ නගින දරම වාට පෙනති ෆුට්බෝඩ් එක සම්පූර්ණ අපි කුමු ක්ලියෙන් තමයි මේ විදිහට ෆිනිෂ් කරලා තියෙන්නේ. එන්න ඇතුළට ටක් ගාලා. මේක ලොකු අලුත් දෙයක් නෙමෙයි. හැබැයි ඔයාලට පේනවා ඇති අපේ ප්‍රධානම අරමුණ උනේ මේ VIP හුඩ් එකේ යන මගීන්ට ඇස් වලට කිසිම ලෙසකවත් බාධාවක් වෙන්න බෑ. ඒක නිසා අපි කොහෙවත් කිසිම තැනක නියෝන් ලයිට්ස් පාවිච්චි කළා. මොකද නියෝන් ලයිට්ස් එකෙන් වැඩි වුණාම තමයි ඇතුලේ ඇදි ලස්සන වුණාට ඇස් වලට මාර අමාරුයි. ඉතින් මේ ලයිට් එක දවල්ට දැම්මත් රැට දැම්මත් ඕෆ් කරලා තිබ්බත් මේ හුඩ් එක ලස්සන සහ කිසිම ලෙසක මගියට කරදරයක් නැති වෙන විදිහට තමයි මේ විදිහට අපි ෆිනිෂ් කරේ. එන්න පිටිපස්සට ටක් ගාලා එන්න. ඉතින් මේ සීට්ස් ගත්තත් හරිම කම්ෆර්ටබල් විදිහට තමයි අපි හදලා තියෙන්නේ. ඒ කියන්නේ ලේලන් බස් එකක් ඇතුලේ කරන්න පුළුවන් උපරිම මොඩිෆිකේෂන් එක. මීට වැඩි කම්ෆර්ටබල් ජපනීස් චයිනීස් බසස් තියෙනවා. ඒක නෙමෙයි මම මේ කියන්නේ. ඉන්දියන් බස් එකක් ඇතුලේ කරන්න පුළුවන් උපරිමය අපි මේක ඇතුලේ අපේ කොල්ලෝ ටික කරලා තියෙනවා. ඉතින් හරිම පාස්වර්ඩ් මේ විදිහට යන්න පුළුවන්. ඉතින් නැගිටලා යන පිටිපස්සට ටක් ගාලා එන්න. යන මගින්ට ෆෝන් එක charge කරගන්න ඒ වගේ අවශ්‍යතාවයන් වලට අපි charge ports උත් දීලා තියෙනවා. ඒවත් කෙලින්ම USB type C, USB 3.0 වගේ ports directlyම use කරන්න පුළුවන් විදිහට අපි seats වලටම plug කරලා තියෙනවා. ඉතින් අනිත් එක පිටිපස්සට ආවම පස්සේ කට්ටියට නිකන් සීට් වල ඉඳලා ඇති වගේ නම් පොඩ්ඩක් නිකන් සෝෆා එක්ස්පීරියන්ස් එකක් ගන්න ඕන නම් පිටිපස්සෙත් හොඳම ක්වොලිටි එකේ සැපම සෝෆා එකක් මේ විදිහට අපි දාලා තිනවා. ඉන්න මාත් එක්ක ඇවිල්ලා බලන්න. ඉතින් මේ තියෙන්නේ සෝෆා එක